ඒ තමන්ගේ පරාසයට අර මම කියන්නේ දැන් මාළු ටැංකිය වල ඉන්න මාළුන්ට කියන්න පුළුවන් වුණොත් අපිට මේ වාහන තියනවා කාර් බස් යනවා කියලා මේ සත්තුන්ට ඒක විහිළුවක් වෙයි. එහෙම එකක් තියනවාද කියලා. මොකද එයාගේ ලෝකේ එහෙම එකක් නැහැ. අපි අද දන්න ටික තුල නම් නෑ තමයි හතර ඉරියව්වෙන් තොර යමක් තියෙන්න බෑ තමයි. ඒක ඇත්ත. අපි අද දන්න ටික තුල නම් මේ ස්පර්ශ ආයතන 6 ඇරෙන් දෙයින් යමක් තියෙන්න බෑ තමයි. එයින් යමක් තියෙන අත්දැකීම ලැබුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ එහෙම වුණොත් අපිටද දුකට අයිති නැති තැනක නුවණක් තියෙනවා කියන එකක් කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 දුක නම් ඒ ස්පර්ශ ආයතන 6ට අයිති නැති තැනක නුවණක් තියෙනවා කියලා කියන්නේ දුක නැති තැනකට නුවණක් තියෙනවා කියන එක. එතකොට ඒ හින්දා මම මේ කියන එක නොතේරෙන වෙන්න පුළුවන්. ඒක අහගෙන ඉන්න නොතේරෙනවා නම් ඒක තමයි හරි. මොකද තේරෙන්න බෑ අපි ඉන්න මට්ටමට. එහෙම නේද? එතකොට බිත්තරයක් ඇතුලේ ඉන්න කෙනාට පිටක් පේන්නේ නැහැ වගේ ඒක තමයි ඇත්ත. එහෙම එකක් තියෙනවද කියලා හිතන්න. ඕකට පෙන්වන බුදුරජාණන් හීනෙදු නොගිය විරු නිවනක් කියලා. නිවන ගැන පෙන්වන්නේ හීනෙදු මේ ලෝකයා හීනකින්වත් යන්නේ නැහැ කියනවා. ඔයගලන්ට හීනයක් පෙවුනා නම් පේන්නේ ඒද මේ හතර ඉරියව් ඇතුලේ එකක් මිසක ඔය හතර ඉරියව්වෙන් තොර හීනයක්ද පේන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලෙන් තොර හීනයක්ද පේන්නේ හීනෙන්වත් ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ හැම කෙනෙක්ම. එතකොට මෙන්න මෙබඳු තැනකට අපිව අරගෙන යන්න. ඒ කියන්නේ මේ දුක නැති කරනව නම් නැති කරන්න වෙන්නේ ඒ දුකෙන් එළියට ගිය උත්තමයෙක් දුක රැඳෙන්නේ නැති දුක යම් තැනක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ තැන දැකපු කෙනෙක් හම්බ වුණොත් විතරයි ඊට යන පාර අහගන්න පුළුවන් වෙන්නේ. ඒිට මෙහා කෙනෙක් හම්බුණා කියලා පාර අහගන්න පුළුවන් නේද අපිට? ලෝක ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් පාරක් අහගන්න පුළුවන් නේද අපිට? කවදාවත් බෑ. ඒ හින්දා මේ බුද්ධ උත්පාද කාලේ දුර්ලභයි කියලා කියන්නේ. අපි පොඩ්ඩක් ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එළියට යන්න පෙන්නපු ක්‍රමය කරුණු ටික මොකද්ද කියලා බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මං කිව්වා මේ ලෝකෙන් ඈතර නුවණක් තනිකම ඇති කරගත්තා. ඒ නුවණ තමයි මොකද්ද මේ සලආයතන නිරෝධය. මේ ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ නිරෝධයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. හැබැයි මේක කියනකොට මම දන්නවා දැන් කෙනා දන්න මට්ටම් සිහි කරගන්නවා. ඒ කියන්නේ මේ දැන් මුකුත්ම නැති අපි හිස් ආකාශය වගේ පංචායතන වහලා මන ආයතනෙන් හිස් බව අරුමුණු කරනවා වගේ තැනකට ගන්න එපා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ නිරෝධය සාත් කළා කියලා කියන්නේ අපි මේ ආයතන 6 පරිහරණය කරනවා කියන මට්ටම ඇසුරු කරගෙමිනුත් එයින් මිදෙන දර්ශනයක් ගැන පෙන්වන බුදුරජාණන් වහන්සේ. එතරම් මෙතන තියෙන සුවිශේෂීකම බුදුරජාණන් වහන්සේ හොයාගත්ත ඇත්තක් තථාගතයන් වහන්සේ ඇතිකල්හිත් තථාගතයන් වහන්සේ නැතිකල්හිත් ලෝකේ පහළ වුණත් නැතත් මේ සංකත ධාතුව තුල ලෝකෙ තුල පවතින ඇත්තක් තියෙනවා. ඔකට කියනවා යතහා භූත ස්වභාවය කියලා. මෙන්න මේ යතහා භූත ස්වභාවය දැක්ක බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් පවතින යතහා භූත ස්වභාවයක් ඇත්ත ඇති හැටිය පවතින ධර්මයක් තියෙනවා.
මෙන්න මේ යථාභූත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ යථාභූත ස්වභාවය මේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඒකෙදි ඒ යථාභූත ස්වභාවය තමයි අපි ඇහැ, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය කියලා අපි දකින දේ තුල අපිට උබ්බෙන් බුදුරජාණන් වහන්සේගේ නුවණ ගියා. රූපය කියන්නේ මොකද්ද? වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන්නේ මොකද්ද? මේ ස්කන්ධයන්ගේ පැවැත්මත්, මේ ස්කන්ධයන්ගේ ස්වභාවයත්, මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින නුවණකට බුදුරජාණන් වහන්සේගේ මනස යොමු වුණා. මම මේ කියන දේවල් එකක්වත්ම ඔයගලන්ට කරන්න කියනව නෙමෙයි මම මේ දහම විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයත්, ඒ ස්කන්ධය මේ තුල පවතින හේතුඵල ධමයක් බවත්, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. යම් යම් ප්‍රත්‍යක් නිසා උපදින දෙයක් තියෙනවා නම් ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ හැම දෙයක්ම නැති වෙනවා කියලා අපි ලෝකයා දකින දෙයට ඔබෙන් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ හේතුඵල ධම දකින්නකොට ඊගාට බුදුරජාණන් වහන්සේ නුවණක් පහළ වුණා, අන්වේ ඥානය කියලා. එහෙනම් අතීත හේතු වලට හටගත්ත දෙයක් තියෙනවා නම් ඒ හේතු නැති වෙලා නේද? අතීතේ නිරුද්ධ වෙලා නේද කියන නුවණක් ආවා. අනාගතය කියන එක තාම ඉපදිලා නැහැ නේද කියන නුවණක් ආවා. වර්තමානයේ හටගෙන නැති වෙන ධර්මතාවයක් විතරයි තියෙන, වර්තමානයක් විතරමයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. මේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීම තුලින් තමයි නුවණක් ආවේ. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දැක්ක බුදුරජාණන් වහන්සේ. ලෝකයේ තුල, ලෝකය කියලා කිව්වේ අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා කියලා තුන් කාලෙම ඇති මනස, අපේ මනස සිහි කරගන්න. ඔහොම තැනක ඉඳලා බුදුරජාණන් වහන්සේ තනියම හොයාගත්ත අතීතය නිරුද්ධ වෙලා, අනාගතය තාම හටගෙන නැහැ, වර්තමානය විතරක් යම් ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ ප්‍රත්‍ය නැති වෙනවා කියන දර්ශනයක් හොයාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ඒක තමයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින යථාභූත ස්වභාවය. ඇත්ත තමයි අතීතය කියන එක මල එකක්, මරුණ එකක්. අනාගතය කියන එක තාම හටගත්තේ නැති එකක්. වර්තමානයක් තියෙනවා නම් ඒක ඇති වෙලා ඇති වෙච්ච ශනේම නැති වෙනවා. ඒ හේතුව නැති වෙනවා. ඕක තමයි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්ත. එතකොට මේ අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දැනගෙන ලෝකෙට කිව්වා. ලෝකෙ කිව්වේ කවුද? අතීතයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දිහා බලන්න. දැකපු අය, අහපු අය ඔක්කොමලා ඉන්නවා තියෙනවා කියන තැනක නේද අපේ මනස තියෙන්නේ. අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා කියන මනස තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. බැලලා අපි කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ කොහොමද කියන්නේ අතීතය නිරුද්ධ වෙලා කියලා? ඇයි දැන් අපිට ඇති බවට හම්බ වෙන්නේ? කොහොමද කියන්නේ අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා? අන්න ඒ ටික කියන්න තියෙන සාක්ෂිය තමයි මේ ධම්මට්ටි ඥානය. ඔය ස්කන්ධයෙන් ඇතිවීමත් නැතිවීමත් දැකීම තුලින් තමයි මේ සත්‍යානුලෝමික ඥානය ඇති වුනේ. සත්‍යානුලෝමික කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච ධර්මය නිරුද්ධ වෙලා, නූපන්න ධර්මය නූපන්න. වර්තමානයේ හටගත් යමක් තියෙනවා නම් ඒ ටික නැති වෙලා කියලා බුදුරජාණන් වහන්සේ තනියම මේ ඇත්ත හොයාගත්තා. හොයාගෙන කාටද කිව්වේ? අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා කියන තැනක මනස තියෙන අපිට.
දැන් බලන්න බුදුහාමුදුරුවෝ අතීතය නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා මේ කියපු දේ අපිට ඇත්තද? අපිට ඇත්තද? බුදුරජාණන් වහන්සේ යමක් ඇත්තයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු නෙමෙයිද? අපිට බොරු නෙමෙයිද? මම ඔප්පු කරලා පෙන්නනවා අද අපිට ඒක බොරු කියලා. අපි යමක් බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා දේශනා කළා නම් ඒක අද අපිට බොරු. අපි යමක් බොරු නම් ඒක අද අපිට ඇත්ත. බුදුහාමුදුරු දේශනා කළා අතීතේ නිරුද්ධ වෙලා කියලා. ඕගොල්ලෝගේ මනසේ ළඹ සිටිනවද ඒ බව? දවල් ගෙදර ඉඳලා ආවා නම් ආපු ගෙදර ඕගොල්ලන්ට තියනවද නැද්ද? අම්මලා තාත්තලා නෑදෑයෝ සහෝදරයෝ ඉන්නවද නැද්ද? එහෙනම් දැන් ඔය ඉන්නවා කියන මනස ඕගොල්ලන්ගේ ඕක ඇත්තනම් බුදුහාමුදුරු අතීතේ නිරුද්ධ වෙලා කියප එක බොරු වෙන්න ඕනේනේ. බොරු වෙන්න. ඒක ඇත්තනම් මේ අපිට හම්බ වෙන මේ මනස බොරු. දෙකක් ඇත්ත වෙන්න බෑ. මං කියන මේ බොහොම වටිනා කරුණක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අතීතේ නිරුද්ධ වෙලා කියලා ඒක ඇත්තනම් අපිට දැන් තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන දේ බොරු වෙන්න ඕනේ. එහෙනම් අපිට කෙලින්ම දන්න මේ ටික තමයි අපි ගාව තියෙන බොරුව, මිත්‍යාව කියන එක. කෙලින්ම අහු වෙනවා. අද අපි ඇත්තයි කියන එක ඇත්තනම් බුදුහාමුදුරු දේශනා කරපු එක බොරු වෙනවා. මේ ලෝකෙට වෙලා තියෙන්නේ ඒකයි. ලෝකයා කියන දේ ඇත්තනම් ලෝකෝත්තර දේ බොරු. ලෝකෝත්තර කියපු දේ ඇත්තනම් ලෝකේ දේ බොරු. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිලා නැහැ කියන මේ වචනේ ඇත්තනම් අද අපිට හම්බ වෙන ටික නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය? බොරුව. ඒ කියන්නේ අපේ ජීවිතය නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය එන? අපි හිතාගෙන ඉන්නේ මේ ඇත්ත බොරුව කියන එක දන්නේ බොරුව ඇතුලේ ඇත්තක් හදාගෙන අපි ඉන්නේ. ඒ හින්දා අපිට බොරුව මොකද්ද කියන එක තේරෙන්නේ නැත්තේ. දැන් හොඳට බලන්න අතීතේ නිරුද්ධ වෙලා කියන එක සාත් තුනොත් මේ මොහොතේ මේ ඇහැට පේන අරමුණ ඇරෙන්න ඕගොල්ලන්ට තියෙන්න ඕනේ අනිමිත්ත බවක්මයි ශුන්්‍යත බවක්මයි මනසට එළඹ තියෙන්න ඕනේ. ඒිට මෙහා දැකපු අහපු දැනුණු සැවැන්දරා මුලක් තරම් හරි රූපයක් හෝ වේදනා සංඥා සංකාර විඥානයක් ගැන අත්දැකීමක් තියෙයි නම් ඇති දෙයක් හැටියට තිබුණු දෙයක් හැටියට අත්දැකීමක් තියෙයි නම් ඒ ටික ඇත්තනම් අර සත්‍ය බොරු වෙනවා. ඒ සත්‍ය ඇත්තනම් මේ තියනවා කියන සැබැන්න මුලක් තරම් එකක් හරි තියෙනවා ඒකත් බොරුව. ඒකෙන්ද මිදිය යුතුයි අපි කියන තැනකට මනස එන්න ඕනේ. තේරෙනවද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙන් එතරට ගිහිල්ලා ගියේකේ වාසිය ලැබුණේ මොකද්ද? ලැබුණු අන්තිමට යථාභූත ඥානය අතීත ධර්මය නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන තැනකට ධහම හොයාගත්තා. සත්‍ය හොයාගත්තා. හොයාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණී සත්‍ය අවබෝධ කරගන්න. දැන් කාටද සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ? මේ සත්‍ය තුල මනස නැති කෙනාට දැකපහපු අය ඉන්නවා. ඒ කියන්නේ අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා කියන මනස තියෙන කෙනාටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය අවබෝධ කරගන්න කියලා. සත්‍ය කියන්නේ මොකද්ද? නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙලා, ක්ෂය වෙච්ච දේ ක්ෂය වෙලා, වැය වෙච්ච දේ වැය වෙලා. නූපන්න දේ නොහටගත් දේ නූපන්න නොහටගත්තා. වර්තමානයක් තියෙනවා නම් වර්තමානය හටගෙන නැති වෙනවා. මේකයි ඇත්ත. මේ ඇත්ත අවබෝධ කරගන්න කිව්වා. සත්‍ය අවබෝධ කරගන්න කිව්වා. කාටද සත්‍ය අවබෝධ කරගන්න කිව්වේ? කාටද කිව්වේ සත්‍ය අවබෝධ කරගන්න කියලා? මේ වගේ තැනක මනස නැති කෙනෙකුටම කියන්න වෙනවනේ මිසක මේක අවබෝධ කරගන්න කියලා මේ වගේ තැනක මනස තියෙන කෙනෙකුට කියනවද? නෑ. එහෙනම් අපිට හොඳ උත්තරයක් ලැබෙනවා. අපි සත්‍ය අවබෝධ කරන්න කියලා මොනවා හරි දෙයක් කරනවා. අපි අවබෝධ කරගන්න ඕනේ සත්‍ය මොකද්ද කියන එක ඉස්සලා බලන්න. අපි ඒක දන්නේ නැහැ. සිල් රකින්නවා අපි මොකද මේ සත්‍ය අවබෝධ කරගන්න. භාවනා කරනවා, සමාධි වඩනවා. මම ඒව වැරදි හෝ එපා කියන එක නෙමෙයි.